වගේ තියන් ඉන්නවා කියලා ඔයාට දැනගන්න පුළුවන් මනෝවිද්‍යාත්මක ලක්ෂණ 10ක්. හායි ළමයි කොහොමද? අදත් අපි එකතු වෙලා ඉන්නේ Learning Diaries YouTube channel එකත් එක්ක. ඔයාට කවුරු හරි රහසින් ආදරය කරනවා කියලා දැනගන්න කැමතිද? එහෙනම් එයාගේ මෙන්න මේ ලක්ෂණ අනිවාර්යෙන් තියෙනවද බලන්න. අංක 1. ඔවුන් ඔබ අසල සිටීමට හේතු හොයයි. පැහැදිලි හේතුවක් නැතුව ඔයාගේ වටා කෙනෙක් සෑම විට දකින්නවාද? මිනිසුන් බොහෝ විට ඔවුන් අගය කරන අයට සමීප වීමට උත්සාහ කරයි. ඉතින් ඔයාගේ සමීපේ වාඩි වී ඉන්න නැතිනම් ඔයාගේ ප්‍රියතම ස්ථානවලට නිතරම යාමයට ඔවුන් උත්සාහ කරයි. නමුත් හොඳින් මතක තබා ගන්න එය අහම්බයක් නොවේ. අංක 2. ඔවුන් ඔබගේ කුඩා දෙයක් වුණත් මතකයේ තබා ගැනීමට පෙළඹේ. උදාහරණයක් විදිහට ඔයාගේ ප්‍රියතම දේවල් ගැන සති කීපයකට පෙර ඔබ ඔවුන් සමග බෙදාගත් කතාවක් වගේ පොඩි දේවල් මතකයේ තබා ගැනීමෙන් පෙන්눔 කරන්නේ ඔවුන් ඔබට හොඳින් සවන් දෙන බව හා ඒවා අගය කරන බවත්ය. අංක 3. ඔවුන් නිතර සංවාද ආරම්භ කරයි. නිශ්චිත හේතුවක් නොමැතිවද කෙටි පණිවිඩ යැවීම හෝ ඇමතීම වගේ දේවල් නිතිපතා ආරම්භ කිරීමෙන් ඇඟවෙන්නේ ඔබ ඔවුන්ගේ මනසේ සිටින බවත් ඔවුන් ඔබ සමග නිතර සම්බන්ධ වීමට කැමති බවයි. අංක 4. ඔවුන් ඔබව නිතර අගය කරයි. නිතර ඔබව අගය කිරීම විශේෂයෙන් ඔබේ පෙනුම හෝ පෞරුෂය පිළිබඳව ප්‍රශංසා කිරීම ඔවුන්ගේ ගැඹුරු හැඟීම් ඉඟි කිරීමේ තවත් එක් ක්‍රමයකි. අංක 5. ඔවුන් ඔබ වටා සිටින විට නොසන්සුන් බවක් පෙන්වයි. ඔයා ඉදිරියේදී ඔවුන් චංචලභාවයක්, ලැජ්ජාශීලී බවක් පෙන්වයි. එම නොසන්සුන්තාවයෙන් පෙන්වන්නේ ඔවුන්ට ඔබ කෙරෙහි වඩා හොඳ දැක්මක් ඇති කිරීමට උත්සාහ කරන බවයි. අංක 6. සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් ඔබ සමග සම්බන්ධ වීමට උත්සාහ දරයි. ඔවුන් ඔබේ සටහන් නැතහොත් පෝස්ට් වලට ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට පෙළඹෙනවා නම් සහ ඒ ඔස්සේ ඔබ සමග කතා බහක් ගොඩනැගීමට උත්සාහ කරනවා නම් ඒ ඔවුන් ඔබට විශේෂ උනන්දුවක් කැමැත්තක් දක්වන නිසායි. අංක 7. ඔවුන් ඔබ සමග නිරන්තරයෙන් විහිළු තහළු කරයි. සැහැල්ලු සිතින් විහිළු කිරීම හෝ ඔබට විවිධ අන්වර්ථනාම භාවිතා කිරීම ආලවන්ත හැඟීම් පෑමේ තවත් ආකාරයකි. එය මිත්‍රත්වය ගොඩනගා ගැනීමට සහ සෙනෙහස ප්‍රකාශ කිරීමට යොදා ගන්නා සෙල්ලක්කාර ක්‍රමයකි. අංක 8. ඔවුන් ඔබට ඕනෑම අවස්ථාවක උදව් කිරීමට ඉදිරිපත් වේ. ඔවුන් ඔබට නිතර උදව් උපකාර කිරීමට හෝ කුඩා පුදුම කිරීම් කරනවාද? එසේ කිරීමට උත්සාහ දරනවා නම් ඒ ඔබ ගැන හැඟීමක් තිබෙන බවට තවත් එක් සාක්ෂියකි. අංක 9. ඔවුන් ඔබේ විහිළුවලට ඕනෑවටත් වඩා සිනාසී ඔබ සමග සතුටින් කාලය ගත කරයි. ඔබ විසින් ඉදිරිපත් කරන ඕනෑම විහිළුවකට ඔවුන් ඕනෑවටත් වඩා සිනාසීමට උත්සාහ කරනවා නම් එයත් ඔබ සමග සම්බන්ධ වීමට සහ ඔවුන් කෙරෙහි හොඳ හැඟීමක් ඇති කිරීමට වෙරදරන බවට ලකුණකි. අංක 10. ඔවුන් ඔබේ ජීවිතය කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දක්වයි. ඔවුන් ඔබේ විනෝදාංශ, පවුලේ විස්තර, දෛනික අත්දැකීම් ගැන කුතුහලයෙන් පසුවන්නේ නම් ඒවා පිළිබඳ ප්‍රශ්න අසමින් සහ ඒවා මතකයේ තබා ගනිමින් පෙන්눔 කරන්නේ ඔවුන් ඔබ ගැන ගැඹුරින් සැලකිලිමත් වන බවයි. මෙවැනි ලක්ෂණ හඳුනා ගැනීමෙන් ඔබ කෙරෙහි යමෙකුගේ සිතේ ඇති හැඟීම කුමක්ද යන්න තේරුම් ගන්න පුළුවන්. ඔයාගේ ජීවිතේත් මේ වගේ කෙනෙක් ගැන අත්දැකීම් තියෙනවද? කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන කියන්න අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. මේ වගේ වීඩියෝස් බලන්න Learning Diaries channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.